සුබ දවසක් යාලුවෝ හැමෝටම. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකාවට ගැලපෙන විදියට PayPal account එකක් හරියටම හදන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලා හැමෝම දන්නවා දැන් ශ්‍රී ලංකාවටත් PayPal account හදන්න පුළුවන් කියලා. ඉතින් මෙන්න මේ ශ්‍රී ලංකාවට ගැලපෙන විදියට PayPal account එකක් හදන්න නම් තියෙන ඕන ප්‍රධාන කරුණක් තියෙනවා. ඒක තමයි ඔයාලගේ PayPal account එක හදන්න බලාපොරොත්තු වෙන ඊමේල් එක සහ ඔයාලා බෑංක් එකට දීපු ඊමේල් එක සමාන වෙන්න ඕන. ඔන්න ඔය කාරණාව සම්පූර්ණ කරා නම් ඔයාට PayPal account එකක් හරියටම හදාගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි බලමු step by step කොහොමද PayPal account එකක් හදන්නේ කියලා. මේ වීඩියෝ එකේදී මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ PayPal account එකක් හදන විදිය විතරයි. ඊළඟ වීඩියෝ එකේදී මම ඔයාලට ගේනවා ඒක හරියට කොහොමද බෑංක් account එකට link කරන්නේ සහ ඒකෙන් payout එකක් කරන්නේ කොහොමද කියලා. ඉතින් අපි බලමු වීඩියෝ එක. මුලින්ම කරන්න තියෙන්නේ Chrome browser එකට ගිහිල්ලා search bar එකේ PayPal ශ්‍රී ලංකා කියලා search කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් උඩින්ම එන PayPal LK කියන එක උඩ ක්ලික් කරන්න ඕන. ඉතින් එතනින් ක්ලික් කරලා ඉස්සරහට ගියාට පස්සේ ඔයාව මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකකට අරන් එනවා. ඉතින් මෙන්න මෙතනින් අපි දෙන්න ඕන sign up කියන ඔප්ෂන් එක. ඊට පස්සේ අපිට බලාගන්න පුළුවන් personal and business කියලා වර්ග දෙකක් තියෙනවා. ඉතින් අපිට හරියන එක අපි මෙතනින් තෝරගන්න ඕන. මෙතන කියවලා බලලා ඔයාට ගැලපෙන කැටගරි එක ඔයා තෝරගන්න ඕන. ඉතින් මම මෙතන use කරන්නේ business කියන එක. කියන්නේ මම මොනවා හරි දෙයක් sell කරලා earn කරනවා නම් ඒ earn කරන මුදල අපිට ගන්න ඕන නම් අපි business කියන එක තමයි දෙන්න ඕන. ඊට පස්සේ මෙන්න මෙතන get start කියන එක උඩ ක්ලික් කරන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකකට ඔයාලව අරන් එනවා. ඉතින් මෙන්න මෙතන ඔයාලගේ first name එක දෙන්න ඕන. ඊට පස්සේ last name එක දෙන්න ඕන. middle name එකක් තියෙනම් විතරක් ඔයාලට දෙන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන ඔයාලගේ ළඟ තියෙන phone number එකක් දෙන්න ඕන. ඊළඟ වැදගත් කාරණය තමයි ඊමේල් ඇඩ්‍රස් එක. මෙන්න මේ ඊමේල් ඇඩ්‍රස් එක අනිවාර්යෙන්ම බෑන්ක් account එකට දීපු ඊමේල් ඇඩ්‍රස් එක වෙන්න ඕන. ඊට පස්සේ අපිට මෙන්න මේ password කියන එක ෆිල් කරගන්න ඕන. ඉතින් මෙන්න මේ තියෙන දේවල් කියවලා password එකක් දාගන්න ඕන. ඉතින් මෙන්න මෙතන තියෙනවා 8 characters. ඒ කියන්නේ characters 8ක් තියෙන්න ඕන අඩුම. ඊට පස්සේ use upper and lower case letters. ඒ කියන්නේ simple capital අකුරු අඩංගු වෙන්න ඕන. ඒත් එක්කම enter at least one number or one symbol such as කියලා මෙන්න මේ symbol ටිකක් දීලා තිනවා. අන්න එතනින් එකක් හරි අඩංගු වෙන්න ඕන. ඉතින් ඔන්න ඔය විදියට password එක දාගෙන ඔයාලට පුළුවන් ඉස්සරහට යන්න. මෙන්න මෙතන agree and create account කියන එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන මේ let's go කියන එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මෙතනින් ඔයාලට තෝරන්න එනවා individual seller business non profit කියලා. ඉතින් ඔයා individual seller කෙනෙක් හින්දා ඔයා මෙන්න මෙතන individual seller කියන එක තමයි ක්ලික් කරන්න ඕන. next කියන එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට ෆිල් කරගන්න දේවල් ටිකක් තියෙනවා. ඔයාගේ first name එක last name එක ඔටෝ මෙයා දාගෙන තියෙනවා. ඉතින් ඔයාගේ date of birth දෙක මෙතන ඔයා දෙන්න ඕන. date of birth එක හරියට දුන්නාට පස්සේ ඔයාලට ෆිල් කරගන්න තියෙනවා nationality එක. ඒක එයා ඔටෝම දාගෙන තියෙනවා. ඊට පස්සේ ඔයාගේ residential address එක. ඒ කියන්නේ ඔයාගේ දැන්ට පදිංචි වෙලා ඉන්න ලිපිනය. ඒකත් ඔයා හරියට ෆිල් කරගෙන අන්තිමට ඔයාලට ෆිල් කරගන්න තියෙනවා postal code එක. ඉතින් ඔයාලට postal code එක දන්නේ නැත්නම් Google එකේ search කරන්න පුළුවන්. ඔයා ඉන්න ප්‍රදේශයේ type කරලා postal code කියලා search කරාට පස්සේ ඔයාලට postal code එක ලබා ගන්න පුළුවන්.
ඒ විදියට පෝස්ටල් කෝඩ් එකත් ෆිල් කරගෙන ඔයා මෙන්න මෙතන තියෙන නෙක්ස් කියන එක උඩ ක්ලික් කරන්න ඕන. ඊට පස්සේ ඔයාගේ ඇඩ්‍රස් එක තියෙන විදිහ හරිද කියලා බලලා ඔයාට මෙතන රෙකමන්ඩඩ් හරි ඔරිජිනල් කියන එක හරි දෙකෙන් එකක් දෙන්න පුළුවන්. ඉතින් මම මෙතන මගේ ඇඩ්‍රස් එකෙන් ඕන ඔරිජිනල් කියන එකේ තියෙන විදියට නිසා ඔරිජිනල් කියන එක දීලා කන්ෆර්ම් කියන එක ක්ලික් කරනවා. ඊට පස්සේ එන එකෙන් මෙන්න මෙතන just use your full legal name for now කියන එක උඩ ක්ලික් කරනවා. මොකද මට බිස්නස් එකක් තාම නැති නිසා මං එතන මගේ නම ෆිල් කරන්න කියලා කියනවා. මෙන්න මෙතන අපි ඔෆර් කරන සර්විස් එක ෆිල් කරගන්න ඕන. ඔයාට අදාළ එක ඔයා එතන ෆිල් කරන්න. ඊට පස්සේ ඔයාට වෙබ්සයිට් එකක් තියෙනම් එතන yes කියලා දෙන්න පුළුවන්. වෙබ්සයිට් එක නැත්නම් no කියලා දෙන්න පුළුවන්. අහනවා ඔයාගේ බිස්නස් එකේ ඇඩ්‍රස් එක මොකක්ද කියලා. ඉතින් එතනට ඔයා ටික් එක දෙන්න use your residential address කියන එක. ඊට පස්සේ ඔයාට පුළුවන් next කියන එක උඩ ක්ලික් කරන්න. ඔයාගේ PayPal account එක සාර්ථකව බලා ගන්න පුළුවන් අපිට. ඉතින් මේකේ තව පොඩි දේවල් ටිකක් කරගන්න තියෙනවා. ඔයාගේ email එක verify කරගන්න. ඒ වගේ 2 step verification add කරගන්න. ඔන්න ඔය වගේ පොඩි දේවල් ටිකක් කරගන්න තියෙනවා. ඉතින් ඒක කරන්න නම් දකුණු අත පැත්තේ උඩම account එකේ icon එක උඩ ක්ලික් කරන්න ඕන. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් notification එකක් ඇවිල්ලා තියෙනවා email verify කරන්න කියලා. ඒක උඩ ක්ලික් කරලා ඔයා email එක verify කරගන්න ඕන. මෙතන see details කියන එක උඩ ක්ලික් කරන්න ඕන. ඊට පස්සේ ඔයාගේ ඊමේල් එකට ගිහලා ඔයා බලන්න ඕන ආපු ඊමේල් එක. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් confirm your email address කියලා යටින් ක්ලික් කරන්න තැනක් තියෙනවා. එතන ක්ලික් කරගත්තට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් your email has been confirmed. ඊට පස්සේ continue කියන එක උඩ ක්ලික් කරන්න ඕන. දැන් ඔයාගේ PayPal එක හරියටම ක්‍රියේට් වෙලා තියෙනවා. ඊට පස්සේ අර මං කිව්වා වගේ 2 step verification add කරගන්න ඕන. තව security question add කරගන්න ඕන. ඒ වගේ පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා. ඒ ටික නම් බොහොම ලේසි ටිකක්. ඔතන ඔය update කියලා තියෙන තැනින් ගිහිල්ලා කරගන්න තියෙන්නේ. මෙතනදී 2 step verification එකේදී ඔයාලට කරන්න තියෙන්නේ use authenticator app කියන එකට ගිහිල්ලා Google authenticator කියන app එක download කරගෙන ඒ app එක through මෙන්න මේ QR code එක scan කරන්න ඕන. ඊට පස්සේ ඔයාට ඒ app එකට එනවා 6 digit code එකක්. ඉතින් ඒක මෙතන type කරලා confirm කියන එක click කරාට පස්සේ 2 step verification එක on කරගන්න පුළුවන්. ඊට පස්සේ security action ටිකක් ඔයාට add කරගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි PayPal එක හරියටම හදාගන්නේ. ඉතින් මේකට bank account එක link කරන විදිය මම වෙනම වීඩියෝ එකකින් අරගෙන එන්නම්. මම හිතනවා වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් අපි subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ඉල්ලනවා ඔයාලගෙන්. ඔබ දවසක්